රැකියාවක් කරන්න හරි ඉගෙන ගන්න හරි විදෙස්ගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ජපානයට ඒ අතරින් සුවිශේෂී තැනක් ලැබෙනවා. ඉතින් ජපානයට ඉගෙනීමට එහෙම නැත්නම් රැකියාවක් කරන්න යන්න හිතන් ඉන්නවා නම් පළවෙනි සුදුසුකම තමයි ජපන් භාෂාව ඉගෙනගෙන ජපන් භාෂා ප්‍රවීණතාව විභාගෙ සමත් වෙන්න. ඉතින් ජපානයට යන්න ප්‍රධාන වශයෙන්ම වීසා කැටගරිස් තියෙනවා ස්ටුඩන්ට් වීසා, ට්‍රේනින් වීසා, SSW වීසා. මෙන්න මේ වීසා කාණ්ඩයන් යටතේ ජපානයට යන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ සඳහා මගේ ජපාන් භාෂා පන්ති ෆිසිකල් ක්ලාසස් ආරම්භ වෙනවා ජනවාරි 25 සෙනසුරාදා උදේ 8ට මහනුවර ප්‍රින්ස්ටන් ආයතනයේ. ඒ වගේම කුරුණෑගල ප්‍රදේශයට ආසන්න කෙනෙක් නම් මගේ කුරුණෑගල ජනවාරි 25 සෙනසුරාදා සවස 2ට ෆිසිකල් ක්ලාසස් A+ ආයතනයේදී ආරම්භ වෙනවා. මේ ෆිසිකල් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ජපන් භාෂාවේ ස්පෝකන්, ලිස්නින්, ග්‍රැමර්, කන්ජි මෙන්න මේ කොටස් ටිකත් ඇතුළත්ව ජපන් භාෂා ප්‍රවීණතා විභාගයට අදාළව විෂය නිර්දේශය ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපේ පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට පාඨමාලාව අවසානයේදී වටිනා සහතිකයක් පිරිනමනවා. ඉතින් මේ පාඨමාලාව සුදුසු වෙනවා වයස අවුරුදු 40ට වඩා අඩු ඕනෑමට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මෙවර උසස් පෙළ විභාගයෙන් නිම කර දරුවෙක්ට මේ පාඨමාලාව සුදුසු වෙනවා. ඉතින් දවස මතක තියාගන්න ජනවාරි 25 සෙනසුරාදා උදේ 8ට නුවර ප්‍රින්ස්ටන් ආයතනයේදී වගේම කුරුණෑගල A+ ආයතනයේදී ජනවාරි 25 සවස 2ට ෆිසිකල් ක්ලාසස් ආරම්භ වෙනවා. වැඩි දුරටත් මේ සම්බන්ධව විස්තර දැනගන්න අවශ්‍ය නම් 076 2011 878 කියන මොබයිල් නම්බරයට කෝල් එකක් දීලා එහෙමත් නැත්නම් WhatsApp මැසේජ් එකක් දාලා වැඩි දුරටත් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අපි ෆිසිකල් ක්ලාස් එකේදී හම්බ වෙමු.